Hi guys. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ටෙක්සනා YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට කියලා දෙනවා ඔයාලගේ PC එකේ password එක අමතක වෙලා නම් ඒ password එක reset කරගන්න විදිය. එන්න මේ වීඩියෝ එකට එකතු වෙන්න. ඒත් එක්කම මගේ YouTube channel එක subscribe කරලා යට තියෙන bell icon එකත් ඔබන්න. ඔයාලගේ subscribe එක, comment එක, like එක මට ගොඩාක් වටිනවා. එකතු වෙන්න මේ වීඩියෝ එකත් එක්ක. ඔයාලා මුලින්ම ඔයාලගේ PC එක automatic repair mode එකට දාගන්න ඕනේ. ඒක දාගන්න shift එක ඔබාගෙන machine එක restart කරන්න. shift එක ඔබාගෙන machine එක restart කරන්න. එතකොට ඔයාලගේ PC එක automatic repair mode එකට වැටෙනවා. ඔයාලගේ PC එක automatic repair mode එක on කරගත්තට පස්සේ ඔයාලා යන troubleshoot වලට ඊට පස්සේ advanced යන්න ඊට command prompt එක open කරගන්න. මෙතනදී ඔයාගේ command prompt එක නිකම්ම open වුණොත් ඔයාට වැඩේ ලේසියි. නැත්තම් boot menu එක boot USB එක පාවිච්චි කරලා on කරගන්න වෙනවා. මුලින්ම බලමු අපි on වෙන්නේ කොහොමද කියලා. මේක on වුණොත් වැඩේ ලේසියි. on නොවුණොත් තව option එකක් තියෙනවා. ඒකට යන්න වෙනවා. command prompt open වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට ඔයාගේ USB pen එකක් bootable කරගෙන ඔයාට පාවිච්චි කරන්න වෙනවා. ඔයාලගේ සාමාන්‍ය විදියට PC එක shut down කරලා ඔයාලගේ pen එක USB එකට plug කරලා ඔයාලගේ PC එකට අනුව ඒ කියන්නේ සමහර PC වල පට තියෙනවා F9 තියෙනවා boot menu key එක ඔබලා machine එක start කරගන්න. මම එකේ F8 ඔයාලගේ PC එකේ boot menu එක open කරගන්න. ඔයා දැන් ඉන්නේ ඔයාගේ OS එකක් සාමාන්‍ය විදිහට install කරගන්න menu එකේ. සාමාන්‍ය විදිහට next කරගන්න. ඊට පස්සේ repair යන්න. repair ගිහලා ඉස්සලා විදියමයි troubleshoot ගියා. දැන් open කරන්න command prompt එක. දැන් ඔයාගේ command prompt එක open වුණා. ඕක ඉස්සලා ලේසියම open වුණා නම් මෙච්චර දෙයක් නැහැ. දැන් මෙතනින් මම මේ පාවිච්චි කරන key ටික පාවිච්චි කරන්න. මෙතන type කරන්න notepad කියලා notepad එක type කරලා enter කරන්න. ඊට පස්සේ මෙතන file වලට යන්න save as දෙන්න. ඊට පස්සේ මෙතන URL දාගන්න. ඊට ගියා ඔයාලගේ OS එක තියෙන file එකට යන්න. ඊට පස්සේ Windows වලට යන්න. Windows වලට ගිහිල්ලා system32 කියන ෆයිල් එක ඔයාලා හොයාගන්න ඕනේ. system32 කියන ෆයිල් එක හොයාගෙන මේක යටටම එන්න. මම මේ කියන ෆයිල් එක ඔයාලා හොයාගන්න ඕනේ. ඔයාලා මෙන්න මේ ෆයිල් එක හොයාගන්න ඕනේ. ඔයාලට පේනවද? ඔයාලා මේ ෆයිල් එක හොයාගෙන මේක right click කරලා මේක rename කරන්න ඕනේ. rename කරන්න කලින් මේක copy කරගන්න. මේක අපිට ඉස්සරහට ඕනි වෙනවා. copy කරා. ඊට පස්සේ මේක rename කරගන්න 1 කියලා. save කරන්න. ඊට පස්සේ දැන් ඔයාලා යන්න ඕනේ C command prompt එක හොයාගන්න ඕනේ. command ඊට පස්සේ ඔයා cmd එක හොයාගෙන cmd එකත් rename කරගන්න. rename කරලා අපි copy කරගත්ත එක මෙතන paste කරන්න. ඊට පස්සේ save කරන්න. වැඩේ හරි. save කරා. මේක close කරා. මේක close කරා. ඊට පස්සේ ඔයාගේ PC එක ආය restart වෙන්න දෙන්න. ඔයාලා ආයෙත් තතාවක් මේ වගේ lock screen එකක් ඇත්තේ මෙන්න මේ icon එක වල පේනවද? මේක click කරගන්න. එතකොට ඔයාලගේ command prompt එක open වෙනවා. මෙතන ඔයාලා type කරන්න ඕනේ control space user password 2 කියලා. මම මේ type කරන විදිහට type කරනවා. user space password 2 කියලා ගියවා enter කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් ඔයාලට open වෙනවා. මේ window එක ඔයාලට open වෙලා තියෙනවා නම් මේ වෙනකොට ඔයාගේ වැඩේ 90%ක් ඉවරයි. ඔයාලට වෙනදී මේ reset password කියලා දෙනවා. මෙතෙන්ද ඔයා password එකක් දෙන්න කැමති එකක්. මම දැනට දෙන්නම් ASDF එකේ ඉඳන් හරියට ගැහුවා මම කැමති පාස්වර්ඩ් එකක් ඔයාලා මෙතන දෙන්න.
ඕකේ කරා. මෙතනත් ඕකේ කරා. ඊට පස්සේ මේක ක්ලෝස් කරලා දාන්න. දැන් ඔයාට ඔයා දුන්න පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙන්න පුළුවන්. ASDF කියලා ගහුවා. එන්ටර් කරා. මගේ PC එක අන්ලොක් වුණා. මෙන්න මේ විදිහට තමයි ලේසියෙන්ම ඔයාගේ PC එක අන්ලොක් කරගන්න පුළුවන්.